හායි යාළුවනේ. සිංහලෙන් බයිස්කෝප් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න ඕන නිසා ඕන්ව අත්හැරලා දාන අම්මලා අතරේ තමන්ගේ ඇඟ විකුණලා හරි දරුවන්ට කන්න අඳින්න දෙන අම්මලා කවදාවත් තමන්ගේ ළමයින්ගෙන් සමාව ගන්න ඕන නෑලු. මොකද්ද මේ කියන්න යන්නේ? මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2023 වසරේ තිරගත වුණු ෂයිටාන් කියන සුපිරිම TV series එක. ක්‍රයිම් ට්‍රිලර් ගණයට තමයි මේ TV series එක අයත් වෙන්නේ. මේ කතා මාලාව ගැන කියනව නම් එක පවුලක් වටා තමයි කතාව ගෙතියන්නේ. මේ පවුලෙම ඉන්නේ ගොඩක් දරුණු අය. කාගේ හරි බෙල්ලක් කපානුනත් දෙපාරක් හිතන්නේ නැහැ. බෙල්ල කපලා අත උඩින්ම තියනවා. එහෙනම් යාළුවනේ channel එක subscribe කරගෙනම පළවෙනි episode එක බලන්න එකතු වෙන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා වීඩියෝ එක අවසාන ඔයාලගේ අදහසත් අපිට comment කරන්න. එහෙනම් දැන් බලමු මේ සුපිරිම TV series එකේ පළවෙනි episode එක. පළවෙනි එපිසෝඩ් එකේදීම අපිට දකින්න ලැබෙන්නේ තෑගි ප්‍රදානය කරන උත්සවයක්. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්ත තමයි සදේශ කටයුතු භාරව ඉන්න ඇමතිතුමා. උත්සවය අතරතුරේදී පෙන්නනව එක පුද්ගලයෙක් මල් මාලයක් ඇතුලේ ගන් එකක් හංගගෙන වේදිකාව පැත්තට යනවා. එතන ඉන්න පොලිස් නිලධාරියා මේ පුද්ගලයව පරීක්ෂා කරනවා. ඒත් ඔහු සංගවගෙන ඉන්න ගන් එක නම් ඒ නිලධාරියට අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ පුද්ගලයා වේදිකාවට නැගලා ඇමතිතුමාට මල් මාලය දාන්න සූදානම් වෙනවා. මේ පුද්ගලයව දකින ඇමතිතුමා පොඩ්ඩක් කලබල වෙනවා. මොහු තමයි බාලි. බාලි මල් මාලය බිම දාලා ගන් එක ඇමතිතුමාගේ ඔළුවට තියනවා. පොලිස් නිලධාරීන් බාලිට වෙඩි තියන්න හදද්දී බාලි ඒ අයට කියනවා මට ඔයාලා කවුරුවත් එක්ක තරහක් නැහැ. මම මෙහෙට ආවේ අවංක නිලධාරියෙක් වෙන නාගි රෙඩ්ඩි සර් වෙනුවෙන් කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් තුවක්කු පහතට දාලා බාලිට සහයෝගය දෙනවා. බාලි ඇමතිතුමාව දණගස්සලා කියනවා දේශපාලනය කරනව නම් ඒකට ගැළපෙන අය එක්ක හැප්පෙන්න. බලය තියෙන නිසා අයමත් මොනවා හරි පහත් වැඩක් කරොත් මම තමුන්ව මරලා මේ විදියටම මල් මාලයකුත් දාලම යනවා කියලා. ඔන්න ඊට පස්සේ බාලි එතනින් යනවා. මේ සිද්ධිය නිසා බය වුණු ඇමතිතුමා ඔහුගේ ප්‍රධානිතුමා ළඟට ගිහිල්ලා මේ සිදුවුණු දේවල් කියලා අස්වීමේ ලිපිය බාර දෙනවා. ඒ වෙලාවේ ප්‍රධානිතුමා අහනවා කොහෙවත් ඉන්න එකෙක් ඇවිල්ලා තර්ජනය කරාම ඇමති කමෙන් අස් වෙන්න ඕනද කියලා. ඇමතිතුමා කියනවා මම ඔයා නිසා හොඳටම හම්බ කරගත්තා. ඒවට හරියන්න දැන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා දැන් මාව අතාරින්න කියලා. ආයේ ප්‍රධානිතුමා ඇමතිට පොරොන්දු වෙනවා පැය 24ක් ඇතුළත ඔය බාලිව මරලා පෙන්නන්නම් කියලා. ඔන්න ඊට පස්සේ විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් වෙනවා බාලිව අත්අඩංගුවට ගන්න. ඔවුන් දවස් කීපයක්ම බාලිව ලුහු බඳිනවා. අවසානයේදී ඔවුන් බාලිව වට කරලා ඔහුට වෙඩි තියනවා. මරණාසන්න වෙලාවේ බාලිට තමන් කරපු කියපු දේවල් හැමදේම මතක් වෙන්න පටන් ගන්නවා. බාලිට මතක් වෙනවා අම්මයාට ආදරෙන් සලකපු විදිය. ඒ වගේම බාලි කරපු අපරාධ ගැනත් එයාට මතක් වෙනවා. අපි දැන් බලමු බාලිගේ ජීවිත කතාව මොකක්ද කියලා. මේ 1995 වර්ෂයේ සිදුවුණු සිදුවීම. මේ පිරිමි පුද්ගලයාත් එක්ක ඉන්න ගැහැණු කෙනා තමයි බාලිගේ අම්මා. මොහුගේ නම යාගුම්. යාකෝබ් කියන්නේ පොලිස් නිලධාරියෙක්. එතකොට මේ එළියට වෙලා වාඩි වෙලා ඉන්නේ බාලි එයාගේ නංගි මල්ලි. ගේ ඇතුලේ මේ සිද්ධ වෙන දේවල් දැනත් බාලිට ඒ දේවල් වලට විරුද්ධ වෙන්න හයියක් නැහැ. මොකද එයාලා ජීවත් වෙන්නේ අම්මගේ මේ රැකියාවෙන්. ටික වෙලාවකට පස්සේ ගමේ එක පුද්ගලයෙක් මෙතනට ඇවිල්ලා බාලිට අම්මා ගැන කියලා විහිළු කරලා යනවා. බාලිගේ අම්මා යාගේ වැඩේ ඉවරුනාම යාකෝබ්ට කියනවා මේ මාසෙ ඉඳන් සල්ලි වැඩියෙන් ගෙවන්න කියලා. ඒත් යාකෝබ් බාලිගේ අම්මට බැනලා එළියට යනවා. යාකෝබ් එතනින් යන්න හදද්දී බාලිගේ නංගි ජයා දිහා කෑදර කමින් බලලා බාලිගේ අම්මට කියනවා ඊළඟ සැරේ දුවව ලෑස්ති කරලා තියන්න කියලා. ඔන්න රෑ බාලි ගෙදර අයත් එක්ක කෑම කන ගමන් ඉන්නේ. ඒ අතරේ බාලි අම්මට කියනවා යාකෝබ් නිතර ගෙදරට එන නිසා කට්ටිය විහිළු කරනවා. ඒ නිසා යාට එන්න එපා කියන්න කියලා. ඒ වෙලාවේ අම්මා බාලිට පැහැදිලි කරලා දෙනවා යාකෝබ් ගෙදරට එන නිසායි මේ විදියට කාලා බීලා ඉන්නේ කියලා. ඒ වගේම කවදා හරි ඔයා ජොබ් එකක් කරලා අපිව බලාගත්ත දවසට මේ හැමදේම නතර කරලා දානවා කියලාත් ඇය කියනවා. ඊට පස්සේ බාලි කේන්තියෙන් එතනින් යනවා. ටික වෙලාවකට පස්සේ අම්මා බාලි ළඟට ගිහිල්ලා කියනවා පොඩි කාලෙම ඔයාලව වසදීලා මරන්න හැදුවත් ඒකට හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අවමන් දරාගෙන ඔයාලව ජීවත් කරන්න හුරු වුණේ කියලා. බාලි අම්මට පොරොන්දු වෙනවා ඉක්මනටම රස්සාවක් කරලා එයාලව හොඳින් බලා ගන්නවා කියලා. ඉතින් ඊළඟ දවසේම බාලි බස් කඩේක රස්සාවකට යනවා. බාලි එළුවෙක්ව කපද්දී උගේලේ බාලිගේ මූණේ වදිනවා.
බාලි ලේ දැකලා ගොඩක් බය වෙනවා. ඒ නිසා මස් කඩේ මුදලාලි බාලිට බැනලා එතනින් එලවනවා. ඉතින් බාලි මල්ලිත් එක්ක ආයේ ගෙදර එන්න පිටත් වෙනවා. ඒන අතරමඟදී මල්ලි දකින්නව එක මිනිස්සේ බිරියානි එකක් කනවා. මල්ලි අයියට කියනවා එයාට බිරියානි එකක් අරන් දෙන්න කියලා. බාලි බලනවා එයා ළඟ සල්ලි තියනවද කියලා. බාලි ළඟ සල්ලි නැති නිසා බාලි යනවා කඩේකට මොකක් හරි වැඩක් කරලා සල්ලි ටිකක් හොයාගන්න. ඒත් ඒ කඩේ මුදලාලි බාලිට අම්මා ගැන කියලා විහිළු කරන නිසා බාලි එතනින් යනවා. රස්සාවක් හොයාගෙන යන තැන්වලින් කරන්නෙම බාලිට විහිළු කරලා පන්නලා දාන එක. මෙහෙම ඉද්දි බාලි දකින්නව එක පුද්ගලයෙක් කසයක් අරගෙන Tamanටම ගහ ගන්නවා වගේ. ඒ දිහා බලන් ඉන්න මිනිස්සු ඒ පුද්ගලයාට සල්ලි දානවා කියලා. බාලි ඒ පුද්ගලයාගෙන් කසය ඉල්ලගෙන ඒ කසෙම Tamanටම පහර දීදී පාර දිගේ ඇවිදගෙන යනවා. මල්ලි අයියගේ පස්සෙන් අයියට හම්බෙන සල්ලි එකතු කරගෙන යනවා. සල්ලි ටිකක් එකතුනාට පස්සේ බාලි මල්ලිවත් එකගෙන බිරියානි කඩේකට ඇවිල්ලා මුදලාලිට සල්ලි දෙනවා. ඒ බිරියානි එකක් දෙන්න කියලා. මේ වෙලාවේ කොහෙන්දෝ කඩාපාත්තුණු යාකෝබ් ඒ සල්ලි උදුරගෙන බාලිගෙන් අහනවා අම්මා මන් දෙන සල්ලි මදි කියද්දී තමුල්ලට මෙතන බිරියානි කන්න සල්ලි කොහෙන්ද? මම ඇරෙන තවත් පිරිමි තමුල්ලගේ අම්මා ළඟට එනවද කියලා. ඒ වචන දරාගෙන ඉන්න බැරුව බාලි යාකෝබ්ට බනිනවා. කේන්ති ගිහපු යාකෝබ් බාලිට හොඳටම ගහලා එතනින් එලවනවා. යාකෝබ්ගෙන් බේරිලා දුවගෙන එන අයියයි මල්ලි බල්ලෙක්ව හුරතල් කර කර හිටිය කොල්ලෝ ටිකකට අහු වෙනවා. ඒ කොල්ලෝ ටික මල්ලිට යාළ ළඟට එන්න කියලා විහිළු කරනවා. ඒකට කේන්ති ගිය බාලි එයාත් එක්ක රණ්ඩු වෙනවා. ඒ කොල්ලෝ බාලිට හොඳටම ගහනවා. අයියව බේරගන්න ඕන නිසා මල්ලි ගලක් අරගෙන එතන හිටපු බල්ලට ඒ ගලෙන් ගහලා මරලා දානවා. බාලිගේ මල්ලිගේ හැසිරීම නිසා බය වුණු කොල්ලෝ ටික එතනින් දුවලා යනවා. බාලි යාගේ මල්ලිගෙන් මෙහෙම දෙයක් කළේයි කියලා ඇහුවම මල්ලි කියනවා මගේ අයිය වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඔන්න එක දවසක් යාකෝබ් තව නිලධාරියෙක් එක කඩයක් ළඟ තේ එකක් බිබී ඉද්දී එකපාරම ඇහුණු සද්දයන් නිසා දෙන්න මේ පැත්තට යනවා. බයික් එකකින් ආව කොල්ලෙක් එක මිනිස්සෙක්ව හප්පලා. යාකෝබ් මේ කොල්ල ළඟට ගිහිල්ලා කොල්ලට හොඳටම ගහනවා. කොල්ලයාගේ පවුල අය ගැන කිව්වම කොල්ලට සල්ලි තියෙන බව දැනගත්ත යාකෝබ් ඒ කොල්ලව එතනින් පිටත් කරනවා. ටික වෙලාවකින් ඒ කොල්ලගේ තාත්තා පොලිසියට ඇවිල්ලා යාකෝබ් කරපු උදව්වට ස්තුති කරනවා. යාකෝබ් මේ වෙලාවේ බාලිවත් පොලිසියට ගෙන්නලා තියෙන්නේ. යාකෝබ් බාලිට හොඳටම ගහනවා ඒ ඇක්සිඩන්ට් එක උනේ එයාගේ අතින් කියලා පිළිගන්න කියලා. මේ ආරංචිය දැනගත්ත බාලිගේ ගෙදර අය පොලිස් ස්ටේෂන් එකට දුවගෙන එනවා. බාලිගේ අම්මා යාකෝබ්ට කියනවා බාලිව බේරලා දෙන්න කියලා. යාකෝබ් වුණ සිද්ධිය ගැන පැහැදිලි කරලා දීලා බාලිගේ අම්මට කියනවා මස් වගේක් එවන්නම් ඒව රැට උයලා තියලා ඔයත් හොඳට පිරිසිදු වෙලා ඉන්න කියලා. රාත්‍රී කාලේ උදා වෙලා අසරණ බාලි Taman නොකරපු වරදකට දඬුවම් විඳිනවා. බාලි ගොඩක් දුක් වෙනවා එයාට මේ වුණ දෙයට. ඔන්න ටික දවසකට පස්සේ බාලි නිදහස් වෙනවා. ඊට පස්සේ බාලි ආයෙත් අර මස් කඩේට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. ඔන්න තව දවසක් යාකෝබ් බාලිගේ ගෙදරට ඇවිල්ලා අම්මත් එකට ඉන්නවා. ඒත් යාකෝබ් ඇයගෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. යාකෝබ් දොර ඇරලා එළියේ ඉන්න ජායව රවට්ටගෙන ගේ ඇතුළට එකගෙන ගිහිල්ලා දොර වහගන්නවා. ජායව දැකපු අම්මා කලබල වෙලා යාකෝබ්ට දොස් කියනවා. බාලිගේ අම්මගේ කතාවලට යාකෝබ්ට හොඳටම කේන්ති යනවා. යාකෝබ් බාලිගේ අම්මට පහර දීලා ජාය ළඟට යනවා. ඇතුලෙන් ඇහෙන සද්ද නිසා බාලිගේ මල්ලි හොඳටම කලබල වෙනවා. මේ වෙලාවේ තමයි බාලි වැඩි ඉවර වෙලා ගෙදරට එන්නේ. මල්ලිගේ විස්තරය දැනගත්ත නිසා බාලි දොර කඩාගෙන ඇතුළට යනවා. ඒ වෙද්දි යාකෝබ් අම්මව ගැට ගහලා නංගිට කරදර කරන්න හදන්නේ. මල්ලි අම්මව ලිහද්දි බාලි යනවා නංගිව බේරගන්න. එතෙන්දී යාකෝබ් බාලිටත් හොඳටම ගහනවා. යාකෝබ් බාලිගේ බෙල්ල මිරිකද්දි බාලිගේ අම්මා ඇවිල්ලා යාකෝබ්ගේ ඔළුවට යකඩ පොල්ලකින් ගහනවා. ඊට පස්සේ යාකෝබ් ගෙදරින් යන්න හදද්දී ජාය දොර වහලා යාකෝබ්ව හපලා කකුලෙන් අල්ල ගන්නවා. ඒ විදියටම බාලිගේ අම්මත් යාකෝබ්ගේ අත පාග ගන්නවා. දැන් යාකෝබ්ට හෙලවෙන්නවත් බෑ. බාලිත් ආයුධයක් අරගෙන ඇවිල්ලා ඒකෙන් යාකෝබ්ගේ හිස කඳෙන් වෙන් කරලා දානවා. ඔන්න ඊට පස්සේ බාලි යනවා පොලිස් ස්ටේෂන් එකට. මේ වෙලාවේ පොලිස් ස්ථානාධිපතිතුමා යාකෝබ් වෙන්න පරක්කු නිසා එයාට දොස් කිය ඉන්නේ. බාලිව දකින පොලිස්පතිතුමා මෙහෙට ආවේ ඇයි කියලා බාලිගෙන් අහද්දී බාලි යාගේ අතේ තියෙන බෑග් එකෙන් යාකෝබ්ගේ ඔළුව අරගෙන මේසෙ උඩින් තියනවා. ඔන්න යාළුවනේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟට බාලිට මොකද්ද වෙන්නේ? බාලිගේ පවුලේ ජීවත් වෙන්නේ කොහොමද? මේ ගැන දැනගන්න දෙවෙනි එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම බලන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.
යාකෝබ්ගේ මරණය වෙලා ටික කාලයක් ගත වෙනවා. ඔන්න දවසක් බාලි ගණිකා මඩමකට ඇවිල්ලා මුදලාලිගෙන් කෙල්ලෙක්ව මුදලට ඉල්ල ගන්නවා. හැබැයි ඒ බාලිට නෙමෙයි බාලිගේ මල්ලිට. මුදලාලි පුදුම වෙලා බාලිගෙන් අහනවා තමන්ගේ මල්ලිව මේ වගේ තැනකට එක්කන් එනවද කියලා. අන්තිමේදී මුදලාලි බාලිගේ මල්ලිට හොඳ කෙල්ලෙක්ව හොයලා දීලා හොඳට සතුටු වෙන්න කියලා සුබ පතනවා. මේ ඉන්නේ ජයා. එක කොල්ලෙක් ජයාගේ පස්සෙන් ඇවිල්ලා කියනවා මගේ යාළුවා ඔයාට ආදරය කරනවා. ඔයාව බඳින්න කැමතියි කියලා. ඉතින් ජයා ඒ කොල්ලට කියනවා ඔයා මට ඇත්තටම ආදරෙයි නම් ගෙදරට ඇවිල්ලා අම්මත් එක්ක ඒ ගැන කතා කරන්න කියලා. ඊට පස්සේ මේ කොල්ලෝ දෙන්නා ජයාගේ පස්සෙන්ම ගෙදරට ගිහිල්ලා ජයාගේ අම්මව හම්බ වෙලා කසාදය ගැන කතා කරනවා. මේ හැමදේම කතා බහ කරගන්නේ කොල්ලගේ යාළුවා. මොකද මේ කොල්ල ගොළුයි. ජයාගේ අම්මා නම් මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මෙහෙම ටික දවසක් ගත වෙනවා. අද ජයාව බලන්න ගෙදරට මනමාලයක් ඇවිල්ලා ඉන්නේ. මනමාල පාර්ශවයේ ගියාට පස්සේ අම්මා එළියට වෙලා කල්පනා කර කර ඉන්නවා. ඒ ජයාට දෙන්න දෑවැද්ද හදාගන්නේ කොහොමද කියලා. ටික වෙලාවක් යද්දි බාලිත් මෙතනට එනවා. අම්මා මේ ගැන බාලිට කියද්දි බාලි කියනවා සල්ලි ගැන වද වෙන්න එපා. ජග්දීත් පොඩි වැඩකට කතා කරා. මම ඒකෙන් නංගිගේ වැඩවලට සල්ලි දෙන්නම් කියලා. අම්මා ගොඩක් දුක් වෙනවා. මොකද අම්මා නිසායි බාලිට මේ වගේ තත්වයක් උදා වුනේ. බාලි අම්මට කියනවා හදවත මරාගෙන හරි ඇඟ විකුණලා ඔයා අපිව පෝෂණය කළා. ඒ නිසා ඒ ගැන දැන් දුක් වෙන්න එපා කියලා. ඔන්න ඊළඟ දවසේ බාලි යනවා ජගදීෂ්ව හම්බ වෙන්න. ජගදීෂ් බාලිට කියනවා ඔයාට පොඩි හොරකමක් කරන්න තියෙනවා. ඒකත් මේ මගේ කඩේමයි කරන්න තියෙන්නේ කියලා. බාලි ජගදීෂ්ගෙන් අහනවා ඇයි තමන්ගේ කඩේම හොරකම් කරන්න කියලා. ඒ වෙලාවේ ජගදීෂ් කියනවා වෙළඳාමෙන් ගොඩක් පාඩු වෙලා ඉන්නේ. දැන් පාරට වැටෙන තත්වෙටම ඇවිල්ලා. මේ වැඩේ කරොතින් ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි ටිකක් හරි කඩා ගන්න පුළුවන් කියලා. බාලි කියනවා නංගිගේ කසාදේ කරන්න ලක්ෂයක් ඕන. මට ඒ ගාණ දෙනවා නම් මම වැඩේට කැමතියි කියලා. ඊට පස්සේ ජගදීෂේ සල්ලි බාලිට දීලා අද රෑම හොරකම කරන්න කියලා කියනවා. ඔන්න හෙඩරෑ මේ වෙන හොරකම ගැන ජගදීෂ් බිරිඳත් එක කතා කරන ගමන් ඉන්නේ. බිරිඳ ජගදීෂ්ට කියනවා බාලිව විශ්වාස කරලා මේ වැඩේ කරන්න එපා. අන්තිමේදී යාම අපිව පොලිසියට අලලා දේවි කියලා. ඔන්න අද තමයි ජයාගේ විවාහ උත්සවය. සල්ලි හම්බුන නිසා මේ උත්සවයේ කටයුතු හොඳින් සිද්ධ වෙනවා. ජයා නම් මේ විවාහය ගැන තෘප්තිමත් නැහැ. අම්මා ජයා ළඟට ඇවිල්ලා ඒව සනසනවා. ජයාගේ සැමියා නම් ඉන්නේ හරිම සතුටින්. ඉතින් අවසානයේදී මේ දෙන්න එයාලගේ මංගල රාත්‍රිය ගත කරන්න සූදානම් වෙනවා. ඔන්නේ අතරතුරේදී කතා කරගත්ත විදියට බාලි යනවා ජගදීෂ්ගේ රත්තරන් බඩු කඩෙන් රත්තරන් හොරකම් කරන්න. ඒත් වෙන්නේ බාලි හිතුවේවත් නැති දෙයක්. කඩේ ඇතුලේ එක රත්නාභරණයක්වත් නැහැ. ජගදීෂ් බාලි එන්න කලින්ම රත්තරන් බඩු ටික හංගලා බාලි වහු කරන්න තමයි මේ සේරම දේවල් ප්ලෑන් කරලා තියෙන්නේ. ඊළඟ දවසේ බාලි ගොඩක් කේන්තියෙන් ජගදීෂ්ව හොයාගෙන යනවා. පවුලේ අය ඉස්සරහම බාලි ජගදීෂ්ට හොඳටම ගහනවා. ඒ යාව රවට්ටපු එකට. බාලි තර්ජනය කරනවා පොලිසියට ගිහිල්ලා තමුමයි මේක කළේ කියලා පිළිගන්න කියලා. ඊට පස්සේ දවසේ ජගදීෂ් පොලිසියට යනවා. ඒ තමන් කරපු වැරද්ද පිළිගන්න නෙමෙයි. බාලි ගෙදරට ඇවිල්ලා තර්ජනය කරා කියලා පැමිණිල්ලක් දාන්න. මේ හේතුව නිසා ජගදීෂ්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාව දාලා තියෙන්නේ. මොනතරම් රැකවල් දාලා තිබුණත් බාලි ජගදීෂ්ගේ ගෙදරට රිංගනවා. මේ වෙලාවේ ජගදීෂ් නම් හොඳටම නිදාගෙන ඉන්නේ. බාලි ජගදීෂ් ළඟට ගිහිල්ලා කතා කරද්දී ජගදීෂ් බාලිව දැකලා හොඳටම බය වෙනවා. මේ සද්දෙට ජගදීෂ්ගේ බිරිඳත් ඇහැරෙනවා. ජගදීෂ් බගෑපත් වෙලා කියනවා ඔයත් එක්කම පොලිසියට ඇවිල්ලා බාර වෙන්නම්. මම ඇඳුමක් දාගෙන එන්නම්. ඒකට ඉඩ දෙන්න කියලා. මේ බොරු චෝදනාවෙන් නිදහස් වෙන්න ඕන නිසා බාලියේ ඉල්ලීමට එංග වෙනවා. ජගදීෂ් එතනින් නැගිටලා ගිහිල්ලා ඇඳුමක් දාගන්නව වෙනුවට ගන්න හේකුත් අරගෙන එළියට එනවා. බාලි ළඟපාත පේන්න නැති නිසා ජගදීෂ් තමන්ගේ බිරිඳට වෙඩි තියලා දානවා. එතකොට ඒ වරදත් යන්නේ බාලිට නිසා. ජගදීෂ්ගේ කපටිකමට අහු වෙන කලින් බාලි එතනින් පැන ගන්නවා. වෙඩි සද්ද ඇහුන නිසා නිලධාරීන් කලබල වෙලා ජගදීෂ්ගේ රූම් එකට එනවා. ජගදීෂ් නිලධාරීන්ට කියනවා බාලි මාව මරන්න හදද්දී මගේ නෝනා ඉස්සරහට පැන්න කියලා. මේ සිද්ධ වුණ දේ නිසා පොලිසියෙන් බාලිව හැමතැනම හොයනවා. ඒ නිසා බාලි ඩවෙස් මාරු කරගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඔන්න එක දවසක් විප්ලවකාරී කණ්ඩායමක් මිනිස්සුන්ව එකතු කරගෙන රැස්වීමක් තියෙනවා. මේ අය කරන්නේ දුප්පතුන්ගේ ශ්‍රමය හුරා කාලා පෝසත්තුණු අයගේ දේපල මුදල් නැවත දුප්පතුන්ට බෙදලා දෙන එක. ඒකට විරුද්ධ වෙන අයව දෙපාරක් නොහිත මරලා දානවා. මේ සේරම බාලි බලාගෙන ඉන්නේ. දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින මේ කණ්ඩායම ගැන බාලිගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම එතන ඉන්න කලාවතී කියන කෙල්ල ගැන. මේ විදියට ටික වෙලාවක් ඉද්දී මෙතෙන්ට පොලිසියෙන් එනවා. ඒ නිසා මේ අය එතනින් පැන ගන්නවා. බාලිත් ඒ අය පස්සෙන්ම යනවා. පොලිසිය කලාවතීගේ පස්සෙන් පන්නද්දී බාලි ඒ අයට පහර දෙනවා. ඒත් කලාවතීගේ කණ්ඩායමේ අයව පොලිස් කණ්ඩායමකින් වට කරලා තියෙන්නේ. තමන්ගේ අරමුණ ඉදිරියට ගෙනියන්න ඕන නිසා වගේම
අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතන නිසා මේ කණ්ඩායමේ නායකයා සාම්බන්ත පොලිසියට බාර වෙනවා. ගමේ මිනිස්සුන්ගේ බාධා කිරීම මැද්දෙම පොලිසිය සාම්බන්නව අත්අඩංගුවට ගන්නවා. ඒ අතරතුරේ බාලි කලාවතී එක්ක ගෙදරකට ඇවිල්ලා හැංගෙනවා. බාලි කලාවතියට තමන්ව හඳුන්වලා දීලා එයාවත් මේ කණ්ඩායමට එකතු කරගන්න කියලා ඉල්ලනවා. කලාවතී බාලිගේ මේ ඉල්ලීමට කැමති වෙන්නේ නැහැ. මේ අතරතුර පොලිස් කණ්ඩායමක් විප්ලවකාරී කණ්ඩායමේ කිහිප දෙනෙක් ඉන්න තැන හොයාගෙන එතන වට කරනවා. ගේ ඇතුලේ පොඩි දරුවෙක් ඉන්න නිසා එයාලා යටත් වෙන්න කැමතියි කියලා එක පුද්ගලයෙක් පොලිසියට කියනවා. ඒත් වියරු වැටිලා ඉන්න පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයාට වෙඩි තියලා මරලා අන්තිමේදී ගේ ඇතුලේ ඉන්න අයටත් පෙට්‍රල් දාලා ගිනි තියලා දානවා. මේ හේතුව නිසා විප්ලවකාරී කණ්ඩායමේ අය පොලිස් නිලධාරීන්ගෙන් පලිගන්න නැගී සිටින සැලසුමක් සූදානම් කරනවා. ඒ වෙලාවේ කලාවතී කණ්ඩායමේ අයට බාලිව හඳුන්වලා දීලා එයාව මේ වැඩේට සම්බන්ධ කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. අන්තිමේදී කණ්ඩායමේ නායිකාව බාලිව කණ්ඩායමට එකතු කරගන්න තීරණය කරනවා. ඔන්න එක දවසක් මේ කණ්ඩායමේ සමාජිකයින් ගමේ තියෙන උත්සවයකට යන සූදානම් වෙනවා. මෙයාලා යන්නේ නර්තන කණ්ඩායමක් විදියට. මේ උත්සවයට ස්වදේශ කටයුතු භාර ඇමතිතුමා සහභාගී වෙනවා. ඔහුව මරන්න තමයි මේ කට්ටියගේ සූදානම. බාලි ගන්න එකත් අරගෙන ඇමතිතුමාට වෙඩි තියන්න හදද්දී ඒක දැකව පොලිස් නිලධාරියෙක් බාලිව තල්ලු කරලා දානවා. බාලිට ඉලක්කේ වරදිනවා. නිලධාරී ඇමතිතුමාව ඉක්මනින්ම පිටත් කරලා බාලිට වෙඩි තියන්න පටන් ගන්නවා. බාලි පොලිස් නිලධාරීන්ගෙන් බේරෙන්න පැනලා දුවනවා. පොලිස් නිලධාරීන් බාලිගේ පස්සෙන් දිගින් දිගටම ලුහු බඳිනවා. අවසානයේදී පොලිස් නිලධාරීන් බාලිව කොටු කරගන්නවා. බාලි අත් බෝම්බයක් අරගෙන නිලධාරීන්ව බය කරන්න උත්සාහ කරනවා. ඒත් නාගි රෙඩි නිලධාරියා බාලිව අල්ලා ගන්නවා. ඒත් එක්කම බාලිගේ අතේ තියෙන බෝම්බය අනිත් නිලධාරීන් ඉන්න පැත්තට වීසි කරලා දානවා. ඔන්න යාළුවනේ දෙවෙනි එපිසෝඩ් එකත් මේ විදියට ඉවර වෙනවා. ඊළඟට බාලිට මොකද වෙන්නේ කියලා බලන්න තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. බාලි පොලිසියෙන් බේරලා යන්න කොච්චර උත්සාහ දැරුවත් අවසානයේදී නාගි රෙඩ්ඩි ඇතුළු නිලධාරීන් පිරිස ඌව අත්අඩංගුවට අරගන්නවා. බාලි සිරගත වුණාට පස්සේ නාගි රෙඩ්ඩි ඇතුළු නිලධාරීන් පිරිසට උසස් වීමක් ලැබෙනවා. සිර කුටිය ඇතුළේදීත් බාලිගේ වැඩවලට උපදෙස් දෙන්න එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි ඕබලේෂු. ඕබලේෂු කියන්නේ විප්ලවකාරී කණ්ඩායමේ සමාජිකයෙක්. ඕබලේෂු වගේම කණ්ඩායමේ නායකයා සම්බනාත් ඉන්නෙත් මේ හිරගෙදරමයි කියලා බාලි දැනගන්නවා. බාලි ආසාවෙන් ඉන්නේ සම්බනාත්ව හම්බ වෙන්න. ඕබලේෂු නම් බාල්ට කියන්නේ ඒකට තව කාලය තියෙනවා කියලා. මේ වෙලාවේ එක මිනිස්සෙක් ඕබලේෂුට කොන්දරාත්තුව බාර දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි මේ හිරගෙදරම ඉන්න බලවත් මැරයෙක්ව මරලා දාන්න. මේ වැඩේ අවදානම් වුණත් ඔහුගේ බලකිරීම නිසා ඕබලේෂු ඒකට කැමති වෙනවා. ඔන්න තවත් දවසක බාලිගේ ගෝලයේ බාලිගේ ගෙදරට එනවා කණ්ඩායමය එකතු කරපු සල්ලි අරගෙන යන්න. මේ වෙලාවේ ගෙදර ඉන්නේ ජයා. ජයා ඒ සල්ලි හංගල තියෙන තැනින් අරගෙන අර පුද්ගලයාට දෙනවා. ඔන්න දැන් බාලි ඕබලේෂුයි ඉන්නේ ලොකු සාකච්ඡාවක. ඕබලේෂු බාලිට එක පුද්ගලයෙක්ව පෙන්නලා කියනවා ඊයේ අපිව හම්බ වෙන්න ආව පුද්ගලයා අපිට මරන්න කියලා කිව්වේ මෙයාව. මෙයාගේ නම ශංකර් ගෞඩි. ඕබලේෂු ආයේ බාලිට කියනවා ශංකර් ගෞඩිව මේකේ ඇතුළේදී මරණ එක ලේසි වැඩක් නෙමෙයි. ඒක අපිට අවදානම් කියලා. එතකොට බාලි කියනවා මේ ඩීල් එකෙන් 150ක් දෙනවනම් ඒසියෙම මරලා දාන්නම් කියලා. ඕබලේෂු කියනවා තමුන්ට ඒක කරන්න පුළුවන් නම් මුළු මුදලම දෙනවා. හැබැයි මොකක් හරි අවුලක් වුණොත් දෙපාරක් නොහිත තමුන්ව මරලා දානවා කියලා. බාලි හරි කැමැත්තෙන් මේ ඩීල් එක බාර ගන්නවා. ඊළඟට බාලි යනවා එයාව බලන්න ඇවිල්ලා ඉන්න අම්මයි නංගි ළඟට. අම්මා බාලට කියනවා කණ්ඩායමේ කෙනෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලන් ගියා කියලා. ඒ වගේම උවමනාවක් වුණොත් ඒ සල්ලි වලින් ගන්නද කියලාත් අම්මා අහනවා. බාලි ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒව අනිත් අයට පිට වෙන්න තියෙන සල්ලි නිසා. බාලි අම්මට කියනවා ඊළඟ සැරේ එද්දි මල්ලිට එයාව බලන්න ඉන්න කියන කියලා. විප්ලවකාරී කණ්ඩායමේ ඊළඟට පත්තුණු නායකයා එයාගේ සමාජිකයින්ව පොලිස් නිලධාරීන් ගෙන තියලා මරපු නිසා ඒකට පලිගන්න පොලිසියට පහර දෙන්න සැලසුම් කරන ගමන් ඉන්නේ. මේ කිසි දෙයක් නොදන්න පොලිස් නිලධාරීන් රාම් රෙඩ්ඩි සර්ගේ උසස් වීමට සතුටු වෙන ගමන් ඉන්නේ. පොලිස්පති නාගි රෙඩ්ඩි රාම් රෙඩ්ඩිට එතන වැඩ පවරලා රාජකාරී වැඩකට යන්න පිටත් වෙනවා. මේ විදිහට ටික වෙලාවක් ඉද්දි විප්ලවකාරී කණ්ඩායමේ පිරිස ඇවිල්ලා පොලිස් නිලධාරීන්ව යටත් කරගෙන ඔවුන්ට වෙඩි තියලා මරලා දානවා. මොවුන්ගේ මේ ක්‍රූර ක්‍රියාව නිසා කැළඹුණු ආරක්ෂක නිලධාරීන් ඇමතිතුමාගේ සහයෝගයත් අරගෙන විප්ලවවාදීන් ඉන්න තැන් වට කරලා ඒ හැමෝටම වෙඩි තියනවා. ඒ නිසා විප්ලවවාදීන්ගෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වෙනවා. මේ ආරංචිය නිසා මාධ්‍ය වලින් පවා සාකච්ඡාවලට ඇවිල්ලා ඉන්නේ. මේ අයට මෙච්චර ජීවිත හානි වුණත් ආරක්ෂක නිලධාරීන්ගෙන් එක්කෙනෙකුටවත් හානියක් වෙලා නැහැ. මාධ්‍යවේදීන් ඒ ගැන ඇහුවත් නිලධාරීන් ඒවට පිළිතුරු දෙන්නේ නැහැ.
තව දවසක් උදා වෙනවා. ඔන්න අද බාලිව හම්බ වෙන්න යාගේ මල්ලි ඇවිල්ලා ඉන්නේ. මේ හමුවීමෙන් පස්සේ බාලි ඕබලේෂුවත් එක්කරගෙන ශංකර් ගෞඩි සෙල්ලම් කරන තැනට යනවා. ඕබලේෂු බාලිට හොඳටම බනිනවා. එයාව වැස්සේ තෙමෙන්න එකගෙන යනවා කියලා. බාලි ඕබලේෂුට කියනවා අර පැත්තට ගිහිල්ලා මම මේ දාන බෝලේ අල්ලගන්න කියලා. ඕබලේෂු බාලට බැන බැන යනවා පිටියේ එහා පැත්තට. බාලි ශංකර් ඉන්න දිහා බලලා බෝලයට හයියෙන් පහර දෙනවා. බෝලේ යන්නේ තාප්පෙන් එහා පැත්තට. ඒ තාප්පෙන් එහා පැත්තේ බාලිගේ මල්ලි ඉන්නවා. බාලිගේ ප්ලෑන් එකකට අනුව තමයි මල්ලි ඇවිල්ලා ඉන්නේ. බෝලේ වැටුණට පස්සේ බාලිගේ මල්ලි අත් බෝම්බයක් අරගෙන පිටිය මැදට වීසි කරනවා. ඒක වැටෙන්නේ ශංකර් ඉන්න පැත්තට. බෝම්බය පිපුරුනාම බාලි දුවගෙන ගිහිල්ලා ශංකරට ආයුධයකින් පහර දීලා මරලා දානවා. බාලිගේ මේ උපක්‍රමශීලීකම ගැන ඕබලේෂු පුදුම වෙලා බලන් ඉන්නවා. මේ සිද්ධිය නිසා බාලි ගැන පැහැදීමට ලක්වුණු සම්බනාත් බාලිට ඔහුව මුණ ගැහෙන්න එන්න කියනවා. බාලි මේ හමුව නිසා ගොඩක් සතුටෙන් ඉන්නේ. සම්බනාත් බාලිට කියනවා ඔයාට අප ලබා දෙන්න සේරම දේවල් කරලා තියෙන්නේ. ඔයා දැන් එළියට යන්න ඕන කාලය හරි කියලා. ඒ වගේම සම්බනාත් බාලිට තව රාජකාරියක් කරන්න බාර දෙනවා. ඒ තමයි විජය කුමාර් කියන පුද්ගලයව මරණ එක. ඉතින් යාළුවනේ 3 වෙනි එපිසෝඩ් එකත් මේ විදියට අවසන් වෙද්දී 4 වෙනි එපිසෝඩ් එකෙන් ඔයාලව හමු වෙන්න එන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.